වෙරිකෝස් ගොඩ දෙනෙක්ට තියෙන හැබැයි ගොඩ දෙනෙක් දන්නේ නැති රෝගයක් ගැන තමයි අද එපිසෝඩ් එකකින් අපි කතා කරන්නේ. වෙරිකෝස් එහෙමත් නැත්නම් නහර ගැට ගැසීම. ඔයාලටත් කකුල ඉදිමිලා කකුලේ නහර ඉලිප්පිලා ඒ වගේම වේදනාකාරී තත්ත්වයක් ගෙන දෙන ස්වභාවයක් තියෙනවද? මෙන්න මේ ගැන කතා කරන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. මේ ගැන ඔබ වැඩිදුරටත් දැනුවත් කරන්න වෙනද වගේම අපිත් එක්ක අපේ වෛද්‍යතුමිය ඉන්නවා නෙක්මිනි කඳනාරච්චි වෛද්‍යතුමිය. ડોක්ටර් ඔබ ආයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා අපේ අද වැඩසටහනට. ડોක්ටර් මොකක්ද මේ වෙරිකෝස් වෙනිස් කියන්නේ? වෙරිකෝස් වෙන්ස්. එතකොට අපි මේක නහර ගැට ගැහිම කියන නාමයෙන් අපි බොහෝ දෙනෙක් අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ අපි මේක නහර ගැට ගැසීම කියන නාමයෙන් හඳුන්වා දෙනවා. එතකොට අපේ මේ නහර ගැට ගැසීම කියලා කියන්නේ අපේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක්. ඔව්. එතකොට රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගැටලුවක් කිව්වහම රුධිර සංසරණ පද්ධතිය ගැන අපිට දල අවබෝධයක් තියෙන්න ඕනේ. රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන නාල දෙකක් තියෙනවා. අපි මේවා දමනි සහ ශිරා විදිහට හඳුන්වා දෙනවා. එතකොට දමනි කියලා කියන්නේ අපේ හදවතේ ඉඳලා පිරිසිදු රුධිරය අපේ ශරීරයේ අවයව සහ සෛල වෙත පරිවහනය කරන මාර්ගය. ශිරා කියලා කියන්නේ අපේ අවයව ඉඳලා අපිරිසිදු රුධිරය අපේ හෘදය වෙත පරිවහනය කරන මාර්ගය. එතකොට මේ අපිරිසිදු රුධිරය කියලා කියන්නේ අපිරිසිදු රුධිරයේ සාමාන්‍යයෙන් ඔක්සිජන් ප්‍රමාණය අඩුයි, කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි. දමනි වල සාමාන්‍යයෙන් ඔක්සිජන් ප්‍රමාණය වැඩි, කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය දල වශයෙන් අඩුයි. එතකොට අපේ ශරීරය කියලා කියන්නේ ඇත්තටම ඉතාමත් අපූර්ව නිමවුමක්. මේ දමනි වල දමනි මගින් අපේ ශරීරයේ හදවතේ සිට අපේ අවයව වෙත රුධිරය පරිවහනය කරනකොට යම් පීඩනයකින් තමයි මේ දේවල් ගමන් කරන්නේ. එතකොට මේ පීඩනය ලබා දෙන්නේ කොහෙන්ද? අපේ හදවත මගින්. අපේ හදවත පොම්ප කරලා මෙන්න මේ පීඩනය හරහා තමයි අපේ ධමනි මගින් රුධිරය, පිරිසිදු රුධිරය අපේ අවයව වෙත ගමන් කරන්නේ. එතකොට ශිරාවලටත් දැන් මෙතන යන්න වෙන්නේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධ වෙන්නේ. එතකොට යම් පීඩනයක් අවශ්‍යයි මේකටත් යන්න. එතකොට නමුත් දැන් අපි හදවතෙන් යම් පීඩනයක් දුන්නට ධමනි වලට ශිරාවලට හිම දෙන්න කෙනෙක් නැහැ. එතකොට ශිරාවලින් කොහොමද අපේ හෘදය දෙසට මෙන්න මේ කියන රුධිරය ගමන් කරන්නේ? ඒකට අපූරු සරල ක්‍රමයක් අපේ ශරීරය විසින් හදාගෙන තියෙනවා. මේකේ තියෙනවා කපාට කියලා જાතියක්. ඒ කියන්නේ අපේ ශිරාවල ඇතුළත කපාට පිහිටලා තියෙනවා. එතකොට අර සාමාන්‍යයෙන් රුධිරය ඉහළට ගමන් කරනකොට යම් කිසි තල්ලුවක් නැත්නම් යම් කිසි අර ප්‍රමාණයක් උඩට යන්න මේ කපාටවලට පුළුවන්. හරි. එතකොට ඒ වගේම තමයි ඒ ශිරා ආශ්‍රිතව තියෙන මාංශ පේශි මගින් තමයි අපේ පාදවල නැත්නම් අපේ අනෙකුත් අවයවවල සිට හෘදය දෙසට රුධිර ගමනාගමනය සිදු වෙන්නේ. ඔන්න ඕක තමයි සරල සංසිද්ධිය. එතකොට මේ නහර ගැට ගැහිම ඇති වෙන්නේ මොන වගේ අපි කියන නහර කියන්නේ නහර කිව්වම ශිරා ධමනි කියන දෙකම අයිති වෙනවා. එතකොට මේ නහර ගැට ගැහෙන්නේ මොනවලද? සාමාන්‍යයෙන් ශිරා ආශ්‍රිතව තමයි මෙන්න මේ වෙරිකෝස් වෙන්ස් කියන රෝගී තත්ත්වය හටගන්නේ. එතකොට කාලයක් යනකොට මේකට විවිධ වූ හේතුකාරණා බලපානවා. විවිධ වූ හේතුකාරණා නිසා මෙන්න මේ විදිහට අර සාමාන්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීමේ ගැටලුවක් ඇති වෙනවා. ඒ කියන්නේ අපේ අවයවවල සිට හෝ නැත්නම් අපේ පාදවල සිට සහ අනිකුත් ඕනෑම අවයවයක සිට මෙන්න මේ රුධිරය හෘදය වෙත පරිවහනය කිරීමේ යම් අඩාලත්වයක් අපි දක්නට ලැබෙනවා. එතකොට ඒ හරියට ඕක පොම්ප වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ පොම්ප වෙනවා කියන්නේ හරියට මේ ගමනාගමනය යන්නේ නැත්නම් ඒක එකතැන නතර වෙලා ඉන්න අපි නේ ට්‍රැෆික් එකක් වගේ. එතකොට අපි පාරේ යනකොට ඔය වාහන ටික අර හරියට ගලාගෙන යනවා නම් අපිට ගැටලුවක් නැහැ. නමුත් මේක හරියට ගලාගෙන යන්නේ නැත්නම් අර ට්‍රැෆික් එකේ වගේ හරියට තද බදයක් නැත්නම් අපි කියනවා එකතැන නතර වීමක් ඇති වෙනවා. මෙන්න මේ නතර වීමේ తත්වය නිසා තමයි ඔබේ ශිරා ආශ්‍රිතව යම්කිසි ඉදිමීමේ තත්වයන්
වගේ දේවල් ඇති වෙනවා. එතකොට මේ ඉදිමීමේ තත්ත්වය නිසා තමයි අර නහරය සාමාන්‍ය තියෙන ආකාරයට නැතුව යම් දඟර ගැහුණු ස්වභාවයක් හටගන්නේ. මෙන්න මේ දඟර ගැහුණු ස්වභාවයට තමයි ඇත්තටම කියන්නේ මේ නහර ගැට ගැහෙනවා කියන එක. හරි? එතකොට ඔන්න ඔය ක්‍රියාදාමය තමයි ඇත්තටම අපි නහර ගැට ගැසීම නැත්නම් මේ වෙරිකෝස් වෙන්ස් කියලා හඳුන්වා දෙන්නේ. ඩොක්ටර් දැන් ආයුර්වේද වෛද්‍යවරියක් හැටියට අපිට කියලා දෙන්න පුළුවන් කොහොමද මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල හඳුන්වලා දීලා තියෙන්නේ කියලා. ඔව්. එතකොට සාමාන්‍ය මෙකනිසම් එක ගත්තාම යාන්ත්‍රණය ගත්තාම කොයි වෛද්‍ය විද්‍යාවෙත් එකම විදිහට තමයි හඳුන්වලා දෙන්නේ. කියන්නේ අපේ ශරීරය තුළ සිදුවන යම්කිසි වෙනස් වීමක් නේ අපි මේ හඳුන්වා ගන්න. එතකොට වෙස්ටර්න් හෝ වේවා ආයුර්වේද හෝ වේවා මෙකනිසම් එක එකයි. නමුත් අපි ඒක පැහැදිලි කිරීමේ යම් වෙනස් වීමක් තියෙන පුළුවන්. අපි මේක ආයුර්වේදයේ හඳුන්වන්නේ ශිරාගත වාත සහ ශිරා ග්‍රන්ථි කියලා අපි මේ වෙරිකෝස් වේන්ස් නැත්නම් නහර ගැට ගැසීම හඳුන්වා දෙනවා. එතකොට අපි දන්නවා අපි ආයුර්වේදයේ බොහෝ දේවල් අතන ගත්තොත් එimhe සෑම දෙයක්ම වගේ අපි කතා කරන්නේ මේ වාත පිත කප කියන යම් ප්‍රභේදයක් එක්ක. එතකොට මෙන්න මේ කියන වාත පිත කප යන දෝෂයන් තුනෙහිම වෙනස් වීමක් මේ නහර ගැට ගැසීමේ කියන රෝගී තත්වයේදී අපි දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ මේක කෙනාගෙන් කෙනාට අපි දන්නවා අපි හැමෝටම එකම රෝගය එකම විදියට හැදෙන්නේ නැහනේ. ඔයාට හැදෙන විදිය වෙනස් වෙන්න පුළුවන්, මට ඒ රෝගී හැදෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. හරි? මොකද අපි දකිනවා සමහරක් වෙලාවට නහර ගැට ගහනකොට දැන් අපි දෙන්නෙක් ගමුකෝ අපේ ක්ලිනික් එකට එන දෙන්නෙක්ම වෙන්න පුළුවන්. ඔයාට නහර ගැට ගැසීම නිසා වේදනාවක් නැහැ. නමුත් මට වේදනාවක් තියෙනවා. අන්න ඒ වගේ එකම රෝගය වුණත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන රෝග ලක්ෂණ තියෙනවා. අන්න ඒ විදිහට අපි කියනවා වාත පිත කප කියන දෝෂයන් තුනෙහිම වෙනස් වීමක් අපිට මේ වෙරිකෝස් වෙන්ස් කියන රෝගී තත්ත්වෙදී හඳුනා ගන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම වාත දෝෂයේ කුපිත වීමක් නැත්නම් වාත දෝෂයේ අර සම තත්ත්වයේ නොවන තත්ත්වයක් තමයි ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ. මොකද රුධිරය ගමන් කරනවා කියලා කියන්නේ ගමන් කිරීම කියලා කියන්නේ වාත දෝෂයට අදාළ කාර්යභාරයක්. එතකොට මේ රුධිරයේ ගමන් කිරීම අවහිර වීම නිසා තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ රෝග තත්ත්වය ඇති වෙන්නේ. කියන්නේ අර වාත දෝෂයෙන් කරන කාර්යභාරය නිසියාකාරව නොවීම නිසා. ඊට අමතරව අපි කිව්වා නහර ගැට ගැසීමේදී සාමාන්‍යයෙන් රතු වීමක් යම් කිසි වේදනාවක් අපි කියන බර්නින් සෙන්සේෂන් එකක් දැවිල්ලක් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේවා සාමාන්‍යයෙන් පිත දෝෂයට අදාළ වූ කාරණාවන්. ඒ නිසා රෝගී තත්වයේදී පිත දෝෂේනොත් යම්කිසි කුපිත වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ නහර ගැට ගැසීමේ රෝගී තත්වයක් එක්ක අපිට කකුල වල බර ගතිය, ටිකක් අපහසුතාවයක්, ඒ වගේම ඉදිමුම් තත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේවා සාමාන්‍යයෙන් කප දෝෂයට අදාළ වූ කාරණාවන් වෙනවා. එතකොට මෙන්න මේ කියන වාත පිත කප කියන තුන්දොස්වල කිපීමක් තමයි ඇත්තටම මේ වෙරිකෝස් වේන්ස් තත්ත්වය කියලා අපි ආයුර්වේදයේ හඳුන්වා දෙන්නේ. හරි ඩොක්ටර් එතකොට මම දැකලා තියෙන්නේ ගොඩක් දුරට මෙන්න මේ රෝගී තත්ත්වයේ තියෙන කකුල් ආශ්‍රයෙන්. මම දැකලා තියෙන විදිහට. දැන් මීට අමතරව මේ රෝගී තත්ත්වය අපේ ශරීරයේ වෙන වෙන තැන්වල පිහිටනවද කොහොමද? ඔව් එතකොට අපි කිව්වා මෙන්න මේ කියන ශිරා කියන නාල වල ආශ්‍රිතව තමයි මෙන්න මේ රෝග තත්ත්වය ඇති වෙන්නේ කියලා. අපේ ශරීරයේ පුරාවටම මෙන්න මේ කියන ශිරානාල ගමන් කරනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඇත්තටම පාදවලත් අපි දන්නවා අපි කියන්නේ සාමාන්‍යයෙන් කාෆ් මසල් එක නැත්නම් කියන අපි බත් කෙන්ඩ ආශ්‍රිතව සහ කලව ප්‍රදේශයේ තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන වෙරිකෝස් වෙන්ස් රෝග තත්ත්වය ඇති වෙන්නේ. ඒ කියන්නේ 90ක් විතර අපි බොහෝ විට රෝගීන්ගේ දැකලා තියෙන්නේ පාද ආශ්‍රිතව මෙන්න මේ තත්ත්වය ඇති වෙනවා කියන එක. අනිකුත් තැන්වල ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වයන් ඉතාමත් අර දුර්ලභ තත්ත්වයන් බවට පත් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ ඔබගේ පාද ආශ්‍රිතව. ඩොක්ටර් එතකොට මේ රෝගයේ විවිධ වර්ග තියෙනවද? ඔව්. ඇත්තටම කතා කරොත් අපි ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් කතා කරනවා මේ වෙරිකෝස් වේන්ස් සම්බන්ධව. මේක අපි කතා කරන්නේ බාහිරව ඇතිවන වෙරිකෝස් වේන්ස් තත්ත්වයක් සහ අභ්‍යන්තරව ඇතිවන වෙරිකෝස් වේන්ස් තත්ත්වයක් කියලා.
ඔව් අපි කතා කරමු මොකද්ද මේ බාහිර හා අභ්‍යන්තර කියලා කියන්නේ. ඇත්තටම අපේ ශරීරයේ අපි ව්‍යුහය ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන් අපි මේ නහර කියලා කියනවානේ ශිරා සහ ධමනි කියන දෙකටම ප්‍රධාන වශයෙන් ධමනි තමයි අපේ සිරුරේ අභ්‍යන්තරයෙන්ම ගමන් කරන්නේ. මොකද ධමනි කියලා කියන්නේ වැඩි පීඩනයකින් රුධිරය ගමන් කරන නාල වර්ගයක්. එතකොට සාමාන්‍යයෙන් අපි මොනවා හරි කැපුමක් සිදු වුණොත් අපිට ගොඩාක් අර ලොකු ප්‍රෙෂර් එකකින් ලේ ගමනාගමනයක් වෙන්නේ නැහැනේ පිටතට. ඒ ගොඩක් ලාට අපේ කේශනාලිකාවක් හරි නැත්නම් ශිරා ආශ්‍රිතව යම්කිසි ලේ විදීමක් ඇති වුණොත්. නමුත් අපිට ධමනියක් මොනවා හරි ලොකු අනතුරකින් සමහරක් අය දැක්කලාද ධමනියක් වගේ දෙයක් කැපුණොත් එහෙම අපිට ලේ ගමනාගමනය අර සාමාන්‍යයෙන් නවත්තන ටිකක් අපහසුයි. මොකද ගොඩාක් ප්‍රෙෂර් එකකින් ඒක ලේ විදිනවා වගේ කියලා කියනවා. එතකොට ඒ වගේ අර ආරක්ෂිතව තමයි ධමනීන් අපේ ශරීරයේ අභ්‍යන්තරයෙන්ම ගමන් කරන්නේ. නමුත් සාපේක්ෂව ගත්තොත් අපිට මේ ශිරා කියන දේ සාමාන්‍යයෙන් පිටතින් සහ ඇතුළතින් කියලා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සම මතු පිටම සාමාන්‍යයෙන් මෙන්න මෙතනදී මම කියන්න ඕනේ ගොඩක් කට්ටිය වැරදියට හඳුනා ගන්නවා. ඒ කියන්නේ අපිටත් රෝගීන් එනවා අපි කියන්නේ අපේ අර සාමාන්‍යයෙන් අත්වල නහර පේනවා කියලා කියන්නේ ගොඩක් කට්ටිය මෙන්න මේ මොකද සාමාන්‍යයෙන් අපේ අතක් ගත්තොත් එම අපිට සාමාන්‍යයෙන් මේ ශිරා යන නාලයක් දකින්න ලැබෙනවා. මෙන්න මේ කියන தত্ত্বය ඇත්තටම සාමාන්‍ය தত্ত্বයක්. එතකොට ඔන්න ඔය කියන தত্ত্বයත් වැරදියට වටහා ගන්නවා මගේ නහර පේනවනේ ડોක්ටර්. එතකොට මට මේ තියෙන නහර ගැට ගැහෙන தত্ত্বයක් ඔන්න ඔය වගේ වැරදි වටහා ගැනීමත් පේෂන්ට්ලා අතර තියෙනවා. එතකොට අපි දැන් මේ බාහිර සහ අභ්‍යන්තර தত্ত্বයන් ගැන ගත්තොත් එහෙම අර කිව්වා වගේ ශිරා පද්ධතිය සාපේක්ෂව බාහිරින්. ඒ කියන්නේ සමට අර පෙනෙන ආකාරයට, ඒ කියන්නේ සමට මතු පිටින් ලාවට පෙනෙන ආකාරයට ගමන් කරනවා. ඊට මදක් ඇතුළතිනුත් මෙන්න මේ කියන ශිරා පද්ධතිය ගමන් කරනවා. එතකොට අපි බාහිරව ඇතිවෙන නහර ගැට ගැසීම් නැත්නම් මේ අපි කියනවා එක්ස්ටර්නල් විදියට ඇතිවෙන නහර ගැට නැත්නම් වෙරිකෝස් වෙයින්ස් කන්ඩිෂන් එකක් කියලා කියන්නේ මෙන්න මේ බාහිරව, ඒ කියන්නේ සමට මදක් ඇතුළතින් යන නාලයන්ගේ ඇතිවන නහර ගැට ගැසීමේ තත්ත්වයන්. එතකොට අභ්‍යන්තරව ඇතිවන නහර ගැට ගැසීමේ තත්ත්වයන් කියලා කියන්නේ අර ඇතුළතින් යන ශිරා පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන නහර ගැට ගැසීමේ තත්ත්වය. කොහොමද අපි මේක හඳුනාගන්නේ? මේක සාමාන්‍යයෙන් බොහෝ විට ලක්ෂණ වලින් තමයි අපිට බොහෝ විට හඳුනා ගන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ගොඩක් රට දැන් පේෂන්ට්ස් ද ගත්තාම ඒගොල්ලොම ඒක රෝග ලක්ෂණයක් විදිහට කියනවා මගේ කකුල් වල නහර ගැට ගැහෙන තත්ත්වයක් තියෙනවා ડોක්ටර්. ඒ කියන්නේ අපිට මේක පැහැදිලිව පිටතට පේනවා. ඒ කියන්නේ සාමාන්‍ය ගොඩකට පාදවල තමයි අපි මේ අවස්ථාව දකින්නේ. පාදවල පිටතට හොඳට ලස්සනට සාමාන්‍ය නහරේ මේ දංගර ගහලා කියලා හොඳට පිටතට ඒ කියන්නේ සම මතු පිටින් නිරලා ඇවිල්ලා හොඳට පිටතට පෙනෙන තත්ත්වයන් තියෙනවා. මෙන්න මේ හොඳට ඔබට දර්ශනය වන නහර ගැට ගැසීම් බොහෝ විට බාහිර නහර ගැට ගැසීම් නැත්නම් බාහිරව ඇතිවන වෙරිකෝස් වෙයින්ස් තත්ත්වයන් කියලා කියනවා. ඇත්තටම මේ වගේ අයට සාපේක්ෂව වේදනාව ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපිට හොඳට නහර ගැට ගැහිලා තියෙනවා කියලා පේනවා. නමුත් ප්‍රධාන වශයෙන් වේදනාව ටිකක් අඩුයි. නමුත් අභ්‍යන්තරව ඇතිවෙන නහර ගැට ගැසීම් තත්ත්වය. ඒතර ගොඩකට පාදයේ තමයි මේ අවස්ථාව ඇති වෙන්නේ. පාදයේ අභ්‍යන්තරයේ ඔබගේ නහර ගැට ගැසීමේ තත්ත්වයක් තියෙනවා. නමුත් මේක පිටතට පේන්නේ නැහැ. ඒතර රෝග ලක්ෂණ විදිහට අපි හඳුනාගන්නේ ඔබගේ පාදයේ ඉදිමීමක් තියෙන්න පුළුවන්. ඒ වගේම පාදයේ අධික වේදනාවක් තියෙන්න පුළුවන්. එතකොට ඇත්තටම වෛද්‍යවරයෙක් කරා ගියාම තමයි වෛද්‍යවරයා හිතනවා ඔබට නහර ගැට ගැසීමේ තත්ත්වයක් අභ්‍යන්තරව ඇති කියන එක හිතලා අපි යම් යම් පරීක්ෂණයන්ට යා යුතුයි. ඔබට අභ්‍යන්තරයේ නහර ගැට ගැසීමේ තත්ත්වයක් තියෙනවාද කියන එක සැකහැර දැනගන්න. හරි. එතකොට අපි ගොඩක් වෙලාවට මේක සාමාන්‍යයෙන් අපි මේ හඳුනාගන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින්. එතකොට ස්කෑන් පරීක්ෂණයක් මගින් අපි හඳුනා ගන්නවා ඔබට අභ්‍යන්තරයේ නහර ගැට ගැසීමේ තත්ත්වයක් තියෙනවාද කියලා. ඇත්තටම ඔබට අභ්‍යන්තරයේ නහර ගැට ගැසීම් තත්ත්වයක් තියෙනවා නම් ඔබගේ වේදනාව අර බාහිරව තියෙන කෙනෙක්ට සාපේක්ෂව වැඩි වෙන්න පුළුවන්. මම ඒකයි කයිනොත් කිව්වේ
අපි දෙන්නටම නහර ගැට ගැසීම් තත්ත්වය තියෙන්න පුළුවන්. නමුත් රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන් කියලා. කිව්වා වගේ ක්ලිනික් එකට එන හැමෝටම එකම ලක්ෂණය තියෙන්නේ නැහැ. හරි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට අර රෝගීන්ට ප්‍රතිකාර අපි ආයුර්වේදයේ ප්‍රතිකාර කරනකොට උනත් රෝගියාගෙන් රෝගියාට වෙනස් ඖෂධ වර්ග භාවිතා කරන්න වෙන අවස්ථාවන් තියෙනවා. ඩොක්ටර් එතකොට ස්පයිඩර් වෙන්ස් කියලා කියන්නේ මේ රෝගී තත්වයේම එක වර්ගයක්ද කොහොමද? ඔව් මේක ටිකක් අර අපි කියපු සාමාන්‍ය නහර ගැට ගැසීමේ තත්වයට අදාළව ටිකක් වෙනස් තත්වයක්. එතකොට අපි කලින් කතා කරන්නේ ඔබගේ නහර ගැට ගැසීම සාමාන්‍යයෙන් බාහිරව හා අභ්‍යන්තරව ඇති වෙනවා කියලා. එතකොට මේ බාහිරව තියෙන ශිරා පද්ධතිය ආශ්‍රිතව අපි දන්නවා අපේ රුධිර නාල සියුම් මේක නිකන් අර සම්පූර්ණ ජාලයක් වගේ. මුලින්ම නාලයක් එනවා මේ නාලය අතුපතර බෙදලා යනවා. ඒක ඊට පස්සේ සියුම් දේවල් වලට බෙදලා යනවා. අර නිකන් ගහක් වගේ තමයි මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ. එන්නේ ඒ වගේ අර අන්තිම කොටස. ඒ කියන්නේ අපි කියන සියුම් කොටස් තමයි අන්තිම. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අපේ රුධිරය බෙදා හරිනකොට ජාලයක් විදිහට බෙදා හරිනවා. මෙන්න මේ අන්තිම අතුපතර. හරි අන්තිම අතුපතර ඇතිවෙන යම් ගැටලුවක් තමයි මේ ස්පයිඩර් වෙන්ස් කියලා ඇති වෙන්නේ. මේකේ නම ඇවිල්ලා තියෙන්නේ ඒකෙන්මයි නිකන් අර මකුළු ජාලයක් වගේ සාමාන්‍යයෙන් ඔබගේ සමේ මතු පිටට වෙන්න. මෙන්න මේක සාමාන්‍යයෙන් නිල් රතු දම් පැහැයෙන් සාමාන්‍යයෙන් අර මකුළු දලක් ආකාරයෙන් දකින්නට ලැබෙනවා. මේක ඇත්තටම වේදනාකාරී නොවන තත්වයක්. ගොඩක් වෙලාවට නහර ගැට ගැසීමේ රෝගී තත්වයේ මූලාරම්භය වෙන්න පුළුවන්. හරි අපිට මේක රෝගී තත්වයක්ම කියන එක හඳුන්වලා දෙන්න බෑ. නමුත් නහර ගැට ගැසීමේ රෝගී තත්වය පටන් ගැනීමේ ලක්ෂණයක් විය හැකියි. ඇත්තටම මේක බොහෝ වෙලාවට අර කොස්මෙටික් පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ අවලස්සන ගතියක් තමයි මේ නිසා ඇති වෙන්නේ. නමුත් ඔබට මේ නිසා බොහෝ වෙලාවට වේදනාවන් අන්න ඒ වගේ ගැටලු නැති වෙන්නේ නැහැ. නමුත් සමහරක් අවස්ථාවලදී කෙනෙක් දුර්ලභයි වේදනාවන් ඉදිමුම් කැසීම් වගේ තත්ත්වයන් මෙන්න මේ කියන ස්පයිඩර් වෙන්ස් ආශ්‍රිතවත් දකින්න ලැබෙනවා. ඩොක්ටර් දැන් එක එක ලෙඩ හැදෙන්න එක එක හේතුන් තියෙනවා. දැන් මේ අද අපි කතා කර නහර ගැට ගැසීම කියන රෝගී තත්ත්වය ඇති වෙන්න තියෙන හේතු මොනවාද? ඔව් අපි හේතුන් ගැන කතා කරොත් එහෙම නහර ගැට ගැසීමේ රෝගය ආශ්‍රිතව විවිධ වූ හේතුන් මෙන්න මේ කියන රෝගයට බලපානවා. සුවිශේෂී කාරණාව තමයි අපිට අර වෙනස් කළ නොහැකි සහ වෙනස් කළ හැකි කියන හේතුන් මෙන්න මේ රෝගයට බලපෑමක් ඇති කරනවා. අපි කතා කරොත් එහෙම වෙනස් කළ නොහැකි හේතුන් කියලා. මොනවාද මේ වෙනස් කළ නොහැකි හේතුන්? ඔබගේ ජාන ඔබගේ ජාන ඔබට වෙනස් කරන්න බැහැනේ. ඔබ උපතියේදීම අරගෙන එන දේවල් ඔබට වෙනස් කිරීමට නොහැකි. එතකොට ඔබගේ පවුලේ මවට පියාට නැත්නම් ඔබගේ මව් පරම්පරාව හෝ පිය පරම්පරාව ආශ්‍රිතව මෙන්න මේ නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වයේ තියෙනවා නම් ඔබට එන්න තියෙන සම්භාවිතාවය ඇත්තටම 90%ක් වෙනවා. එතකොට ඒක වෙනස් කළ නොහැකි හේතුවක්. ඊට අමතරව අපි කතා කරනවා වයස්ගත වීම. සාමාන්‍යයෙන් තරුණ අවධියට වඩා වයස්ගත වීමේදී මෙන්න මේ නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ඇති වෙන්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. මොකද අපි දන්නවා මේ ශරීරය කියලා කියන්නේ සම්පූර්ණ මැෂින් එකක්. එතකොට මේ මැෂින් එක යම් කාලයයිනේ අපි මේ తాවකාලිකව ගත්ත මැෂින් එකක තමයි අපි මේ ජීවත් වෙන්නේ. එතකොට අර තරුණ කාලයේදී ළමා කාලයේදී ඔබගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය නෙමේ ඔබ වයසට යනකොට තියෙන. එතකොට අර කපාටවල යම් දුර්වලතාවයන් අන්න ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට වයසට යෑම කියලා කියන්නේ අපිට වෙනස් කළ නොහැකි හේතුවක්. එතකොට මෙන්න මේ වයස්ගත වීම කියන දේ මේකට බලපෑමක් ඇති කරනවා. අනිත් දේ තමයි විශේෂම අවාසනාවන්ත කාරණය කියන්නේ ඔබ කාන්තාවක් වීම. කාන්තාවන්ට නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ඇති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මොකද කාන්තාවන්ගේ විවිධ වූ වයස් මට්ටම් වලදී හෝමෝන වෙනස් වීම පිරිමියෙක්ට සාපේක්ෂව සාමාන්‍යයෙන් වැඩි. ඒ වගේම තමයි ගර්භණී අවධිය. බොහෝ කාන්තාවන්ට ගර්භණී අවධියේදී තමයි මේ නහර ගැට ගැසීම කියන රෝගී තත්ත්වය පටන් ගන්නෙ. එතකොට මෙන්න මේ ඔබ කාන්තාවක් නම් ඔබට පිරිමියෙක්ට සාපේක්ෂව
නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ඇති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඩොක්ටර් දැන් වෙනස් කරන්න බැරි හේතු වගේම ඩොක්ටර් කිව්ව වෙනස් කරන්න පුළුවන් හේතුත් තියෙනවා කියලා. අපි කියමුද මොනවාද ඒ හේතු කියලා? ඔව් වෙනස් කළ හැකි හේතුන් ගත්තාම දැන් මම කිව්වා වෙනස් කළ නොහැකි හේතුන් අපිට සම්පූර්ණයෙන් වෙනස් කරන්න බෑ. නමුත් ඔබට මෙන්න මේ කියන හේතු කාරණා තියෙනවා නම් ඒ කියන්නේ ඔබගේ පෞල් ඉතිහාසයක් තියෙනවා, ඒ කියන්නේ ෆැමිලි හිස්ටරි එකක් තියෙනවා නම්, ඒ වගේම ඔබ කාන්තාවක් නම් වයසට යනකොට මේ රෝගී තත්ත්වය ඇති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. එතකොට ඔබට මෙන්න මේ වෙනස් කළ නොහැකි හේතුන් එන්නේ නැති වෙන්න ඔබ අනිවාර්යෙන් ඔබ බලා ගන්න ඕනේ. එකක් තමයි තරබාරු බව. එතකොට විශේෂයෙන්ම ඔබ හරියට ඒ කියන්නේ ඔබගේ උසට සාපේක්ෂව ඔබගේ බර නොමැති නම් ඔබ තරබාරු පුද්ගලයෙක් නම් ඔබට නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ඇති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඊළඟට ඔබගේ රැකියාව ගත්තාම අපිට වෙනස් කරන්න බෑ. නමුත් ඔබට රැකියාව ඔබ කරන ආකාරය යම් ආකාරයකට වෙනස් කරගන්න පුළුවන්. ඔබ බොහෝ වෙලාවක් හිටගෙන සිටින කෙනෙක් නම් ඒ වගේම තමයි බොහෝ වෙලාවක් ඉඳගෙන සිටින කෙනෙක් නම් මේ කියන්නේ ඔබගේ ඉරියව්ව සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැත්නම් අපි ගොඩක් වෙලාවට දකිනවා සාමාන්‍ය ලැප්ටොප් පාර්ශ්වය වැඩ කරන කට්ටිය බොහෝ වෙලාවක් ඉඳගෙන ඉන්න ඊට අමතරව ගොඩක් වර්කර්ස්ලා ඒ කියන්නේ ගොඩක් ටීචර්ස්ට ඇති වෙනවා සැලෝන් වල වැඩ කරන කට්ටිය ඇති වෙනවා මෙන්න මේ වගේ සිකියුරිටි ඔෆිසර්ස්ට ඇති වෙනවා අන්න ඒ වගේ ගොඩක් වෙලා හිටගෙන ඉන්න රැකියාවක් නම් ඔබ කරන්නේ ඒ වගේම තමයි ගොඩාක් වෙලා ඔබ ඉඳගෙන ඉන්න රැකියාවක් නම් කරන්නේ. ඒ කියන්නේ ඔබගේ චලනය පුළුවන් තරම් සීමාකාරී වෙලා නම් ඔබගේ රැකියාව නිසා ඔබට නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ඇති වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට ඔබ වගවලා ගන්න ඕනේ ඔබට අර කියපු ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබට ෆැමිලි හිස්ටරි එකක් තියෙනවා නම් ඒ වගේම ඔබ ආකාර වයස්ගත වීමේදී මේ රෝගය ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබ මෙන්න මේ කියන කරුණු කාරණා වලින් පුළුවන් තරම් ඉවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබගේ ආහාර. අපි කිව්වා මේක අපේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක් කියලා. එතකොට විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය වැඩි කරන අපි කියන ටිකක් සැරකෑම කියලා අපි කියන පිට්පුණය වැඩි කෑම ටිකක් ගන්න එක අවම කරන්න ඕනේ. මොකද ඔබගේ රුධිරයේ යම් ගැටලුවක් ඇති වුණොත් එන්නේ ඒක මේ නහර ගැට ගැසෙන රෝගී තත්ත්වයට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. විවිධ රෝග ගැන කතා කරනකොට ඩොක්ටර් අපි මේ ගර්භණී අවධිය කියන එක වැඩි වශයෙන් සැලකිලිමත් වුණා පහුගිය කාලෙදී. දැන් මට මේ වැඩසටහන් මාලාවේදී මේ රෝගය ගැන කතා කරනකොට ඩොක්ටර් කිව්වා මේ රෝගය වැඩි වශයෙන් කාන්තාවන්ට හැදෙන නිසා ගර්භණී කාලයේදී මේක ඉතාම වැඩි වශයෙන් දක්නට ලැබෙනවා කියලා. මොනවාද මේ ගර්භණී කාලයේදී ඩොක්ටර් මේ රෝගී තත්ත්වය වළක්ව ගන්න පුළුවන් හේතු සහ මොනවාද මේක හැදෙන්න තියෙන හේතු? අපි පොඩ්ඩක් පැහැදිලි කරමු මේ ගැන. මම මුලින්ම කතා කරා අපි සාමාන්‍යයෙන් නහර ගැට ගැසීමට හේතු මොනවද කියලා. එතකොට මම කතා කරා ඔබ කාන්තාවක් වීම මේක ඇති වෙන සම්භාවිතාවය වැඩි කියලා. ඒ වගේම තමයි ගර්භණී කාලයේදී බොහෝ කාන්තාවන්ට මෙන්න මේ කියන නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ඇති වෙනවා. ඔබ ගර්භණී කාන්තාවක් නම් ඔබටත් නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය තියෙන්න පුළුවන්. නමුත් බොහෝ කාන්තාවන් ගත්තහම මෙන්න මේ ගර්භණී කාලයෙන් පසු ඒ කියන්නේ ඔබගේ දරුවාගේ උත්පත්තියෙන් පසු මෙන්න මේ කියන නහර ගැට ගැසීමේ තත්ත්වය අවම වෙන්න පුළුවන්. හරි? ඒක අපි බොහෝ අයගේ දකිනවා. නමුත් සමහරක් අපේ කාන්තාවන්ගේ අපි දකිනවා මෙන්න මේ කියන රෝගී තත්ත්වය දිගින් දිගටම පැවත එන තත්ත්වයක්. එතකොට ඇයි මේ ගර්භණී කාලේ මෙන්න මේ කියන නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ? අපි දන්නවා ගර්භණී කාලය කියලා කියන්නේ ඉතාමත් සුවිශේෂී උතුම් කාලයක්. නමුත් ඔබගේ ශරීරයේ විවිධ වූ වෙනස්කම් මෙන්න මේ කියන කාලය තුළදී ඇති වෙනවා. විශේෂයෙන් අපි ගන්නවා හෝමෝනමය වෙනස්කම්. මෙන්න මේ ගර්භණී කාලයේදී ඔබගේ ශරීරයේ තියෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැඩිවීම නිසා
මෙන්න මේ කියන ශිරා බිත්ති ලිහිල් වීමේ තත්ත්වයක්. ඒ කියන්නේ මේකේ ප්‍රත්‍යක්ෂතාවය යම් ප්‍රමාණයකට වැඩි වෙන තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ගර්භණී කාලයේදී අම්මා කෙනෙක් ටිකක් මහත් වෙනවා. ඇයි මේ මහත් වෙන්නේ? මොකද ඔබගේ ශරීරයේ දින රුධිර පරිමාව යම් ප්‍රමාණයකට වැඩිවීමක් වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා ටිකෙන් ටික ඔබගේ ගර්භය මෝරාගෙන එනකොට මෙන්න මේ ගර්භය නිසා බොහෝ අවයව කම්ප්‍රෙස් වෙනවා. ඒ වගේම ඉගෙන සම්පීඩනයක්, පීඩනයක් ඇති කරනවා. එතකොට මෙන්න මේ කියන පීඩනය නිසා ඔබගේ යම් නාල යම්කිසි පීඩනයකට ලක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන පීඩනයට ලක්වීම නිසා ඔබගේ රුධිර ගමනාගමනය හරියාකාරව ඇති නොවෙන්න පුළුවන්. මෙන්න මේ කියන ප්‍රධාන හේතු කාරණා නිසා තමයි ගර්භණී අවධියේදී ඔබට නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන් වෙන්නේ. අපි කියමු ડોක්ටර් දැන් ගර්භණී අම්මා කෙනෙක් මේ වැඩසටහන බලාගෙන ඉන්නවා නම් මේ නහර ගැට ගැසීමේ කියන තත්ත්වය අවම කරගන්න වග බලා ගන්න ඕනේ කොහොමද කියලා අපි චුට්ටක් කියමු. එතකොට සාමාන්‍යයෙන් අපි කිව්වා ගර්භණී මවකට මේ නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ඇති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි කියලා. එතකොට ඔබට දැනටමත් මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් මේ රෝගී තත්ත්වය ඇති වෙයි කියලා ඔබට බයක් තියෙනවා නම් මෙන්න මේ දේවල් කරන්න. එතකොට ඔබගේ රෝගී තත්ත්වය ඔබට අවම කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මද ව්‍යායාමයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇවිදීම, ටික දුරක් ඇවිදීම වගේ ව්‍යායාමයක් කරන්න. එතකොට ඔබ ගර්භණී මවක් නම් එකම ඉරියව්වක නිරන්තරයෙන්ම ඉන්න එපා. සාමාන්‍යයෙන් ඇවිදීම නැත්නම් අපි කියනවා සාමාන්‍ය ටිකක් පොඩි සුළු ව්‍යායාමයක්. අපි දන්නවා ගර්භණී මවවරුන්ටම විශේෂ වූ යම් යෝග ව්‍යායාම තියෙනවා. මෙන්න මේ ව්‍යායාමයක ඔබට නිරත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිතරම කකුල් පහළට එල්ලා වැටෙනසේ ඉන්න එපා. ඒ වගේම තමයි ඔබ නිදා ගැනීමේදී සාමාන්‍යයෙන් කකුල යටින් කොටයක් තියලා පාදයේ යම් දුරකට හරි ඉස්සෙන විදිහට ඉරියව්වක නිදා ගන්නවා නම් හොඳයි. ඒ වගේම තමයි ඔබ ගර්භණී මවක් නම් මේ ඇති වෙන අපි දන්නවා ඔබගේ කුස නිසා ඔබගේ දරුවා මෝරන විට ඔබගේ අවයවවලට යම් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඔබ වම් බැලයට හැරිලා නිදා ගන්නවා නම් මෙන්න මේ නිසා ඔබගේ දරුවා නිසා ඔබගේ ශරීරයේ මේ ඇතිවන පීඩනය ඔබට වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි කියවනේ මේ ගර්භණී කාලයේදී ඇතිවන නහර ගැට ගැසීමේ තත්ත්වය බොහෝ දුරට ගර්භණී කාලයෙන් පසු, ඒ කියන්නේ ඔබගේ දරුවාගේ උත්පත්තියෙන් පසු මෙන්න මේ තත්ත්වයන් මගහැරලා යනවා කියලා. එතකොට අපි දකිනවා ගොඩාක් ඉස්සර කාලයේ අම්මලාගේ මේ තත්ත්වය ඇති වුණාට ටිකෙන් ටික මේ තත්ත්වයන් පහව යන අවස්ථා. නමුත් අද වෙනකොට අම්මලාගේ මේ තියෙන තත්ත්වයන් දිගින් දිගටම පවතින අවස්ථා අපි බොහෝ දුරට දකින්න ලැබෙනවා. ඒ මොකද අර අපි ඉස්සර කාලේ ඉඳන් පැවතගෙන ආපු ගර්භණී පශ්චාත් කර්ම කියලා ඇත්තටම වෙනම කර්මයන් තියෙනවා. ඒ කියන්නේ අපි ආයුර්වේදයේ විශේෂයෙන්ම මේ தત્ත්වය කතා කරනවා ගර්භණී අවධියට පසු ඔබ කළ යුතු පශ්චාත් කර්මය. මම හිතනවා අපිට තව දවසක් වෙන් කරගෙන මේක කතා කරන්න පුළුවන්. මෙන්න මේ කරුණු කාරණා අපි දැන් බොහෝ දුරට මගහැරලා තියෙන නිසා තමයි මෙන්න මේ කියන එක ගර්භණී කාලයේදී ඇතිවන අපහසුතා තවදුරටත් දිගින් දිගටම පැවතිලා තියෙනවා. ડોක්ටර් අපි බලාගෙන ඉන්න අයට කියමු මොනවාද මේ රෝගයේ තියෙන ලක්ෂණ කියලා. ඔව් එතකොට නහර ගැට ගැසෙන රෝගය ගත්තාම මේකේ ප්‍රධාන රෝග ලක්ෂණයක් විදිහට අපි කතා කරේ නහර ගැට ගැසෙනවා කියන එක. ඒ කියන්නේ මේ ශිරා පද්ධතිය ආශ්‍රිතව ඔබේ තියෙන මේ නාලයන් બ્લોක් වීම සහ ඇඹරීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන රෝග ලක්ෂණේ ඔබට නිතරම පිටතට පෙනෙන්න තියෙනවා. ඒ කියන්නේ નિરાයාසයෙන් ඔබට හඳුනා ගන්න පුළුවන් ඔබට නහර ගැට ගැසීම කියන රෝගී තත්ත්වය තියෙනවා කියන එක. නමුත් අපි කිව්වා බාහිර වගේම අභ්‍යන්තරවත් නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය තියෙනවා කියන. ඒ කියන්නේ ඔබගේ විශේෂයෙන් පාදයේන මේ තත්ත්වය ඇති වෙන්නේ බොහෝ වෙලාවට පාදයේ. එතකොට මේ පාදය ආශ්‍රිතව අර කලින් කිව්වා වගේ පිටතට පෙනෙන නහර ගැට ගැසීමේ තත්ත්වයක් නොමැති වෙන්න පුළුවන්. නමුත් ඔබට ඔබගේ පාදයේ අධික වේදනාවක්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් එනවා අර ටික දුරක් ඇවිදගෙන යනකොට
ඔබට පාදයේ අධික ලෙස වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ ඔබ ටිකක් ඉඳලා වාඩි වෙලා ටිකක් වෙලා හිටියාම ඔබගේ වේදනාව යම් තාක් දුරට අඩු වෙනවා. ඊට පස්සේ ඔබ ආයෙ ඇවිදගෙන යනවා. ඔන්න ඔය වගේ තත්ත්වයන් අපි කතා කරනවා DVT කියලා. කියන්නේ deep vein thrombosis කියන තත්ත්වයන් කියලා. එතකොට මේ ඇති වෙන්නේ ඔබගේ පාදයේ අභ්‍යන්තර රුධිර නාලවල යම් ලේ කැටි ගැසීමක් වගේ තත්ත්වයක් නැති වෙනවා. මේකත් රෝග ලක්ෂණයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි රාත්‍රී කාලයේදී මසල්ස් ක්‍රෑම්ප් වගේ තත්ත්වයන්, ඒ වගේම තමයි ඔබගේ පාදයේ ඉදිමීමේ තත්ත්වයන්. බොහෝ විට පාදයේ ඉදිමීමේ තත්ත්වයන් වෙනත් රෝග තත්ත්වයන් වල ලක්ෂණයකුත් විය හැකි. නමුත් අපි නහර විශේෂයෙන් අභ්‍යන්තරව නහර ගැට ගැසීමේ තත්ත්වයක් ඔබට තියෙනවා නම් ඔබගේ පාදයේ ඉදිමීම් තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් වලලු කර ආශ්‍රිතව අවපැහැගැන්වීමේ තත්ත්වයන්. මේක බොහෝ වෙලාවට අපි දකින්නට ලැබෙනවා. සමහරක් විට පිටතින් කියන අපි කියන බාහිරව නහර ගැට ගැසීමේ තත්ත්වයේදීත් මේක දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි අභ්‍යන්තරව නහර ගැට ගැසීමේ තත්ත්වයේදීත් මේ ඇන්කල් එක ආශ්‍රිතව, ඒ කියන්නේ වලලු කර ආශ්‍රිතව යම් යම් අවපැහැ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කියන රෝග ලක්ෂණ විශේෂයෙන්ම තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් වෛද්‍යවරයෙකු හමු වෙලා ඔබට තියෙන්නේ නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වයේද කියන එක නිවැරදි ආකාරයෙන් ඔබ හඳුනා ගත යුතුයි. මොකද ඔබ මුල් අවස්ථාවේදී මේ රෝග තත්ත්වය හඳුනා ගත්තොත් ප්‍රතිකාර කිරීම ලේසි. නමුත් ඔබ තවදුරටත් මේක සංකූලතා එන්න පටන් ගන්නකම් හිටියොත් ඔබට ප්‍රතිකාර කිරීම යම් අවස්ථාවක අපහසු වෙන්න පුළුවන්. ඔව් දැන් මේ රෝගය ගැන අපිට හොඳ පැහැදිලි කිරීමක් ડોක්ටර් ලබා දුන්නා. ડોක්ටර් අපි කියමු කොහොමද අපි මේ රෝගී තත්ත්වය අවම කරගන්නේ කියලා. ඔව් එතකොට නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ගැන කතා කරාම අපි කලින් කිව්වා මේ රෝග තත්ත්වයට හේතු වෙන කරුණු කාරණා මොනවද කියන. එතකොට ඒ කියන කරුණු කාරණා වලින් ඔබ වැළකී සිටිය යුතුයි. ඒ වගේම තමයි ඒ කරුණු කාරණා වලදී අපි කතා කරා ඔබගේ තරබාරු බව. ඔබට ඔබගේ උසට සාපේක්ෂව ඔබගේ බර වැඩි නම් ඔබ අනිවාර්යෙන් ඒක ගැන සැලකිලිමත් විය යුතුයි. නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය පමණක් නෙමෙයි ඔබ තරබාරු නම් ඔබට අනෙකුත් රෝග තත්ත්වයන් බොහෝ රෝග තත්ත්වයන් වැළඳීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නිරන්තරයෙන් ඔබගේ ආහාර රටාව ගැන ව්‍යායාම ගැන අවධානයෙන් පසු වෙන්න ඕනේ. නිතරම ඔබ සෞඛ්‍ය සම්පන්නව සිටින්න නම් ඔබගේ උසට සරලන බර ප්‍රමාණයක් ඔබ නිතරම පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම තමයි අපි කතා කරා නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය ගත්තාම විශේෂයෙන් ඔබ දිගු වේලාවක් සිටින රැකියාවක් කරනවා නම්, ඒ වගේම තමයි ඔබ දිගු වේලාවක් නිතරම ඉඳගෙන සිටින රැකියාවක් කරනවා නම් ඔබගේ රුධිර සංසරණය නිසියාකාරව සිදු නොවෙන්න පුළුවන්. මොකද අපි දන්නවා විශේෂයෙන් ශිරාපද්ධතිය ආශ්‍රිතව රුධිර සංසරණයට ඔබගේ මාංශ පේශි ක්‍රියාකාරීත්වය ඉතාමත් වැදගත්. එතකොට ඔබ නිතරම හිටගෙන ඉන්නවා නම්, ඔබ නිතරම ඉඳගෙන ඉන්නවා නම් ඔබගේ මාංශ පේශි වල ක්‍රියාකාරීත්වය අවමයි. අන්න එතකොට ඔබගේ රුධිර ගමනාගමනය පාදවල සිට ඉහළට ගමන් කිරීම බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ඉඳගෙන ඉන්නවා නම් ඔබගේ රැකියා ස්ථානයේ හෝ නැත්නම් ඔබ යම් කාර්යයක නිරත වෙනවා නම් ඔබ සැලකිලිමත් වෙලා නිතර ඔබගේ ඉරියව්ව ටිකක් මාරු කරන්න ඕන. ඔබ නිතරම ඉඳගෙන ඉන්න රැකියාවක් කරනවා නම් පොඩ්ඩක් අඩුම ගානේ පැය භාගයකටවත් සැරයකට පොඩ්ඩක් ලොකු දුරක් නෙමෙයි සාමාන්‍යයෙන් අඩුම ගානේ මීටරයක් දෙකක්වත් ටිකක් ඇවිදලා අර යම් විවේකයක්, ඒ කියන්නේ යම් ක්‍රියාකාරීත්වයක් ඔබේ ශරීරයට ඔබ ලබා දිය යුතුයි. ඊට අමතරව අපේ ආහාර රටාව ගැන ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අධික ලුණු, ඒ වගේම තමයි අඩු පොටෑසියම් සහ අධික සීනි සහිත ආහාරත් අපි කියන සාමාන්‍ය ටිකක් උෂ්ණ ආහාර කියලා කියන්නේ මෙන්න මේ උෂ්ණ ආහාර වලිනුත් ඔබ යම් ප්‍රමාණයක වැළකී සිටිය යුතුයි. විශේෂයෙන් අධික ලුණු සහිත ආහාරයක් ඔබ ගන්නවා නම් ඔබගේ ශරීරයේ තියෙන ජල ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ ඉදිමීමේ තත්ත්වයන් අර සාමාන්‍යයෙන් ශිරාශිතව පරිමාව වැඩිවීමේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ආහාර රටාව ගැන ඔබ සැලකිලිමත් වෙන අධික ලුණු භාවිතය, අධික සීනි භාවිතය පුළුවන් තරම් අවම කරන්න ඕනේ. ඊට අමතරව ඔබ නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම්
නිසි වෛද්‍ය උපදෙස් සමග නිවැරදි ප්‍රතිකාරයකට ඔබ යා යුතුයි. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් අර කිව්ව ක්‍රියාකාරකම් වල අනිවාර්යෙන් නිරත වෙන්න ඕනේ. ඔබට කම්ප්‍රෙෂන් ස්ටොකින්ස් එකක් පළඳින්න පුළුවන් නම් අපි කියන සම්පීඩන මේස් කියන සම්පීර්ණ මේස් ඔබ නිතර දවසේ වැඩ කරන වෙලාවේදී ඔබට මේ කියන කම්ප්‍රෙෂන් ස්ටොකින්ස් එකක් පළඳින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට අමතරව ඔබට සැහැල්ලු සම්බාහනයක් සාමාන්‍යයෙන් අපි ආයුර්වේදයේ භාවිතා කරන විවිධ තෙල් වර්ග තියෙනවා. මෙන්න මේ වෛද්‍යවරයෙකුගේ නියමයකින් සහිතව ඔබට තෙල් වර්ගයක් ලබා ගන්න පුළුවන්. ඒ තෙල් මගින් ඔබට යම් සම්බාහනයක් නිතර මෘදුව සම්බාහනයක් ඔබගේ පාදවලට ඔබට දෙන්න පුළුවන් නම් අපිට මේ தত্ত্বය බොහෝ දුරට අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන සම්බාහනය ඔබ නිවැරදිව කළ යුතුයි. ඔබ නහර ගැට ගැසීමේ රෝගී තත්වයකින් පෙළෙන කෙනෙක් නම් ඔබ නිතරම සම්බාහනය කළ යුත්තේ ඔබගේ පාදයේ පහළ සිට උඩට. ඒ කියන්නේ ඔබගේ ඇන්කල් එක, ඒ කියන්නේ වල්ලුකර ප්‍රදේශයේ සිට ඔබගේ දන හිස ප්‍රදේශය දක්වා මෘදු සම්බාහනයක් ඔබට දිනපතා වගේ කරන්න පුළුවන් නම් නහර ගැට ගැසීමේ රෝගී තත්වය ඔබට අවම කරගන්න පුළුවන්. අද අපි නහර ගැට ගැසීමේ කියන තත්වය ගැන විස්තරාත්මකව කතා කරා. මේ පිළිබඳව ඔබට තවදුරටත් විවිධ ගැටලු ප්‍රශ්න මං හිතනවා ඇති කියලා. ඒ ගැන මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ ගැන අපි බලලා අපේ වෛද්‍යතුමිය හරහා ඔබට ඊගා වැඩසටහන හරහා ඔබට පිළිතුරු දීමට අපි සූදානමින් ඉන්නවා. ඉතින් මෙවන් වූ තවත් නිරෝගීකම ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට මෙවන් වූ තවත් වැඩසටහනකින් හමු වෙනකම් අදට අපි ඔබේ නිවසින් සමුගන්න. ඔබට සුබ දවසක්.